සුබ දවසක් මගේ වීඩියෝ බලන ඔයාලා හැමෝටම. අද මම ඔයාලට කියලා දෙන්නේ ඔරලෝසුවක් වැඩ කරන්නේ නැති වෙච්චාම ඔරලෝසුව විසික් කරන්න කියලා අයින් කරන්නේ නැතුව ඔරලෝසුවට මැෂින් එකක් දාලා ආයෙත් වැඩ කරන්න විදිහට හදාගන්න විදිය. ඉතින් මේ වැඩේට මේ වගේ මැෂින් එකක් ඕනවා. මේ මැෂින් එක සාමාන්‍යයෙන් රුපියල් 550ක් විතර වෙනවා කුරුණෑගල නම්. අඬුවක් ඕන වෙනවා. ඊට පස්සේ අපි මේක ගලවමු. මේක නම් මේ වීදුර කැඩලා තියෙන්නේ. නැත්තම් මේ ඇනෝලින් තමයි ගලව ගන්න තියෙන්නේ. මේ තියෙන ඇනෝලින් තමයි ගලව ගන්න තියෙන්නේ මේ ඔරලෝසුව. දැන් මේකේ වීදුර නැති හින්දා මේ විදිහට අපි දැන් මේක අපි ගෙදරදීනේ කරන්නේ. ඒකට ලොකු ටූල් මොකුත් නැහැ නේ හින්දා අපි මෙහෙම අතින් ගලවගමු මෙහෙම ඇදලා. මේකත් මෙහෙම ඇදලා ගලව ගන්න පුළුවන්. මේකත් ගලවගත්ත හැකි. ඊට පස්සේ මේ නට් එක ගලවන්න ඕනේ. මේ නට් එක ගලවන්න තමයි මේ වගේ අඬුවක් ඕන. මේ වගේ අඬුවකින් මේ විදිහට මේ නට් එක ගලවන්න. මේ නට් එක ගලවගත්තට පස්සේ මේ මැෂින් එක අයින් කරන්න පුළුවන් මේ ඔරලෝසු මැෂින් එක. මේ විදිහට මැෂින් එක ගලවලා අයින් කරන්න පුළුවන්. මේ තිබ්බේ පරණ මැෂින් එක. මේ මැෂින් එක වැඩ කරන්නේ මේ කාලයක් ඉතින් ඔරලෝසුව වැඩ කරද්දී මැෂින් එක සවුත් වෙනවා. ඒතකොට ඉතින් අලුතෙන් මැෂින් එකක් දාන්න ඕනේ. ගොඩක් අය කරන්නේ ඉතින් මැෂින් එක මාරු කරන්න දන්නේ නැහැ. ලේසියට අලුතෙන් ඔරලෝසුවක් ගන්න එක. ඉතින් මේ දැන් අද කාලේ ඔරලෝසුවක් ලොකු ගානකුත් වෙනවනේ. ඒ හින්දා මේ වගේ මැෂින් එකක් දාලා ආයෙ කාලයක් ඔරලෝසු පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි දැන් අපි හදාගන්න යන්නේ. මේක මේ මැෂින් එක දාන්න කලින් මේක මෙතන නට් එකක් තියෙනවා. මේ නට් එක ගලවලා අයින් කරන්න ඕනේ. නැත්නම් දාන්න බෑ. මේ කෑල්ල දෙක ගාලා අයින් කරලා ඉවරලා ඊට පස්සේ මේ මැෂින් එක මේ විදිහට දාලා ඊට පස්සේ නිකම් මැෂින් එක වැටෙනවා. ඒ කියන්නේ තද කරන දකලන්න දෙයක් නැහැ. නිකම්ම වැටෙනවා. ඊට පස්සේ මේක තිබ්බ පොඩි වොෂර් එකක් ඒක දාලා මේ මැෂින් එකේ නට් එක තද කරන්න තියෙන්නේ. ඉතින් මේක බොහොම සරල දෙයක්. ඒ වුණාට මේක දන්නේ නැති අයත් ඉන්නවනේ. දන්න අයත් ඇති. මම මේ කියන්නේ දන්නේ නැති අයට මේ විදිහට මේක නට් එක තද කරගත්තාම මැෂින් එක හිර වෙනවා ඔරලෝසුවට. ඉතින් කියලා මේ අඬුවෙන් පොඩ්ඩක් තද කරගත්තා නම් ඇති. ඊට පස්සේ අපිට හම්බුණ අලුත් ඔරලෝසුවේ අලුත් ඔරලෝසුවේ අලුත් මැෂින් එකේ තියෙනවනේ මේ තප්පර කට්ට විනාඩි කට්ට පැය කට්ට මේ කටු තුන මේ තියෙන පරණ මැෂින් එකේ තිබ්බ කටු තුන. ඉතින් මේකේ අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ පැය කට්ට හයි කරන්න ඕනේ. මේ කටු හයි කරනකොට පැය කට්ට හයි කරන්නත් ඕනේ මේ 12 කෙලින්. නැත්නම් වෙලාවල් වෙනස් වෙනවා. වෙලාව වෙනස් වෙනවා. ඒ මෙහෙම තියලා තනියකින් වීඩියෝ ගන්න හින්දා අමාරුයි. මෙහෙම තියලා තද කරන්න ඕනේ. ඊට පස්සේ විනාඩි කට්ට මේ විදිහට තියලා විනාඩි කට්ට මේ විදිහට තියලා තද කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ තියෙන්නේ තප්පර කට්ටත් මේ විදිහට තියලා තද කරන්න. මේ ගොඩක් තද කරන්න එපා. මේ ගොඩක් මේ සියුම්ව තියෙන්නේ. ගොඩම කියන්නේ ලොකු බරක් කරනකොට කැඩලා යනවා. ඊට පස්සේ මේ කටු හයි කරද්දි මේ 12ට කෙලින් තියෙන එක මේ අනිවාර්යයෙන් මොකද නැත්තම් වෙලාව වෙනස් වෙනවා. ඊට පස්සේ අපි බලමු මේ පිටිපස්සෙන් කරකවලා මේ කටු ටික එක මත එක වදිනවද කියලා. හයි කරපුවා එක මත එක වදින්න නැතුව තියෙන්න ඕනේ. නැත්තම් වෙලාව ඔරලෝසු දුවන්න බෑ. මේ හිර වෙනවනේ අනික් කට්ට ගිහිල්ලා. දැන් මේකේ නම් එහෙම මේ අවුලක් නැහැ හැබැයි. තනියෙන් වීඩියෝ කරනවා අම්මා. මේක එහෙම අවුලක් නැහැ. තප්පර කට්ටු නැත අවුලක් නැහැ. අපි බැටරිය දාලා බලමු කොහොමද කියලා. හරි ඔන්න අපි බැටරිය දැම්මා. දැන් වෙලාව හදන්න තියෙන්නේ. ඉතින් මේ සාමාන්‍යයෙන්
ගොඩක් අය කරන්නේ මේ වගේ ඔරලෝසුවක් වැඩ කරන්න නැති වෙච්චාම ඔරලෝසුව අයින් කරන එක. ඉතින් සාමාන්‍ය අද කාලේ ඔරලෝසුවක් සෑහෙන ගාණක් වෙනවා. ඉතින් මේ වගේ මැෂින් එකක් දාලා ඔරලෝසුව ආයෙ තිබ්බ විදිහට වැඩ කරන් හදාගන්න එක ලොකු ගාණක් යන්නේ. සාමාන්‍ය මේ මැෂින් එක රුපියල් 550ක් විතර වෙන්නේ කුරුණෑ කරලා. අනිත් පැති වලත් ඒ වගේ ගාණකට කිට්ටු වෙයි. ඒ ගාණක් කිට්ටු වෙයි. මේ ඉතින් මේක මේ ලොකු දෙයක් නෑ, මේ සරල දෙයක්. මේක දන්න අයත් ඇති මම මේ කියලා දුන්නේ මේක දන්නේ නැති කෙනෙක්ට. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.